සත්තා දේව මනුස්සානං සියලු දෙවිවරුන්ටත් මිනිසුන්ටත් අමා මඟ කියලා දෙන්න බුදු කෙනෙක් කර වෙන කෙනෙකුට බෑ. දෙවියෙක්වත් තනියෙන් එතර වෙන හැටි දන්නේ නැහැ සසරේ. දෙවිවරු පවා තමන්ගේ ජීවිතය ගැන අහගන්න බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියේ. රෝහිතස්ස කියන දිව්‍ය රාජයා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ අහනවා, ඇවිදගෙන මේ සසරෙන් එතර වෙන්න පුළුවන්ද මේ ලෝකේ කෙලවරට? බුදුරජාණන් වහන්සේ වදාළා, ඇවිදගෙන එතර වෙන්න බෑ. සාදු සාදු භාග්‍යවතුන් වහන්සේ, මම ඉස්සර ඉරිසිවරෙක් වෙලා ඉපදිලා හිටියා. එතකොට මම ඉරිදි ලබලා මට දකුණු මොහොතේ ඉඳලා උතුරු මොහොතට එක පියවරක් තියන්න පුළුවන්. පෘථුවියේ යට ඉඳලා උඩට එක පියවරක් තියන්න. ඊටමත් වේගයෙන් දුන්නෙන් මිදුන ඊතලයටත් වඩා වේගයෙන් මට ඇවිදින්න පුළුවන්. එච්චර වේගයෙන් ඇවිදලා ආහාර ගන්න වැසිකිලි කැසිකිලි කරන වෙලාව විතරක් ඉතුරු වෙලා අවුරුදු 100ක් ජීවත් වෙලා මේ භවයේ කෙලවරට ඇවිදගෙන ගිහිල්ලා එතර වෙන්න මට කැමැත්තක් ඇති වෙලා යද්දින් අතරමඟම මැරුණා. භවයේ කෙලවරට යන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා, ඇවිදගෙන ගිහිල්ලා භවයෙන් එතර වෙන්න බෑ, ලෝකෙන් එතර වෙන්න බෑ. හැබැයි මේකෙන් එතර නොවි නිදහස් වෙන්නත් බෑ. ඒ නිසා දෙවිය බඹයක් පමණ මේ ශරීරයේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ලෝකයම අවබෝධ කරගෙන තමයි මේකෙන් තමයි කිව්වා ඊතර වෙන්නේ. බලන්නලු දෙවියන් හිතනවා ලෝකයෙන් ඊතර වෙන්න ඕන කියලා මේ ලෝකේ කෙලවරට යන්න විශ්වේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ බඹයක් පමණ ශරීරයෙන් ඊතර වෙන්න තුරු ලෝකෙම ඊතර වෙනවා කියලා. දෙවිවරු කොච්චර ආවද බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්න. රාත්‍රියේ බුදුරජාණන් වහන්සේගේ රෑ 10න් පස්සේ වගේ මධ්‍යම රාත්‍රිය දෙවියන් වෙන් වෙලා තිබ්බේ. ඒ දෙවියන් අභික්ඛන්තාය රත්තියා කේවල කප්පං ජේතවනං ඕභාසෙත්වා මුළු දෙව්රවම බබළුවාගෙන මහා ආලෝක දහරා සම්බුදු කුටියට පාත්වුණා. ජීවිතය ගැන අසා දැනගන්නයි දෙවිවරු පැමිණි. මංගල කරුණු ගැන ඇසුවේ මිනිසුන් නෙවෙයි දෙවිවරු. දෙවියන්ටත් මිනිසුන්ටත් සසරින් එතර වෙන්න මඟ කියන නිසා බුදුරජාණන් වහන්සේට කියනවා මොකද්ද? සත්තා දේව මනුස්සානං. ඒ ගුණයට බැහැදිච්ච ශ්‍රාවකයාට සසරින් එතර වෙන්න හොයාගෙන යන්න වෙන දෙවියෙක් නෑ ලෝකේ. ඇයි දෙවිවරුන්ටත් මඟ කියන්නේ බුදුරජාන් වහන්සේ නම් තමන්ට මේකෙන් එතර වෙන්න හොයාගන්න ඉන්න දෙවියා කොහෙද ඉන්නේ? පැහැදිලිද? ඊට පස්සේ මිනිසුන්ටත් එතර වෙන්න ධර්මයේ දේශනා කරන්නේ මාර්ගෙ පෙන්වන්නේ බුදුරජාන් වහන්සේට නම් මේ මිනිස්සු අතර නිවනට මඟ කියන වෙන මිනිස්සෙක් කොහෙද ඉන්නේ? එහෙනම් එයාට මේ සියලු මිනිස්සු අතර ගියත් සියලු දෙවියන් අතර ගියත් අමා නිවන විවර කරපු එකම එක්කෙනයි මුණ ගැහෙන්නේ. කවුද? බුදුරජාණන් වහන්සේ. සත්තා දේව මනුස්ස.